හැමෝම ආදරෙන් පිළිගන්නවා අදත් මගේ YouTube channel එකට. ඉතින් මං හිතනවා ඔයගොල්ලෝ හොඳින් ඇති කියලා. අපි දැන් මේ උදේ පුතාලා දෙනම ස්කූල් එකටත් දාලා පොඩ්ඩක් එළියට ආව පොඩි වැඩකට. මේ වීඩියෝ එක නම් දවස් දෙකකට ගත්ත වීඩියෝ එකක් තමයි. ඉතින් අපි දැන් පොඩ්ඩක් එළියට ආව පොඩි වැඩකට. ඉතින් මේ වැඩේ ඉවර කරලා ඊට පස්සේ තියෙනවා මට ඕන කරන බඩු වගයක් ගන්න. ඉතින් ලොකු දේවල් නෙමෙයි. ඒක නිසා මෙහි තියෙනවා DM කියලා පොඩි shop එකක්. ඒකට යනවා. ඉතින් ඒකේ ගොඩක්ම skin care, එතකොට එක එක shampoo වර්ග, makeup items ඒ වගේ දේවල් තමයි තියෙන්නේ. මම කලිනුත් මගේ channel එකේ වීඩියෝ එකක් තියෙනවා. මම ඒකට ගිහිල්ලා පොඩි වීඩියෝ එකක් අරන් තිබ්බා. ඉතින් දැන් මේ එතනට තමයි යන්නේ. මම පෙන්නන්නම් ඇතුලේ මොනවද තියෙන්නේ කියලා. මුලින්ම යද්දිම තියෙන්නේ මේකප් එක එක බ්‍රෑන්ඩ්ස් වලින්. ඉතින් ඔයගොල්ලන්ට මතක ඇති මම කලින් පෙන්නුවා මම අලුතෙන් ගත්ත ලිප්ස්ටික් එක. මේ බෙලින් ලගේ මැට් ෆිනිෂින් එකක්. ඉතින් මම එද්දිම මේකේ දැක්කා දාලා තියෙනවා. හැබැයි මේකේ ගාණ වැඩි. මේක 11.90ක් වුණා එක ලිප්ස්ටික් එකක්. මම ඔන්ලයින් ඕඩර් කරලා ගත්තා නම් 9.90කට තමයි ගත්තේ මේ ලිප්ස්ටික් එක. ඉතින් මේ ඔයගොල්ලෝ දකින්නේ එක එක බ්‍රෑන්ඩ්ස් වලින් මෙතන තියෙන මේකප් අයිටම්ස්. ඊළඟට perfume collection එකක් තිබ්බා. එක එක බ්‍රෑන්ඩ්ස් වලින් ගොඩක් perfume වර්ග තිබ්බා මෙතන. ඊළඟට එක එක ක්‍රීම් වර්ග, ෂැම්පෝ, එතකොට හෙයා කලර් මේ හැම එකක්ම වගේ මේ shop එකෙන් ගන්න පුළුවන්. ඉතින් මෙතනින් මම කලින් අරන් තියෙනවා කොරියන් ස්කින් කෙයා. ඒකත් මම ඔයගොල්ලන්ට පෙන්නන්නම් මෙතනම තියෙනවා. එක එක බ්‍රෑන්ඩ්ස් වලින්. මේ තියෙන්නේ lip balm. ඒකත් ගොඩාක් වර්ග වලින් තියෙනවා මෙතන. ඉතින් මෙතන තියෙන්නේ face mask. ඉතින් ගොඩාක් ඒකිනුත් තියෙනවා එක එක බ්‍රෑන්ඩ්ස් වලින්. සීරම් වර්ග, එතකොට ක්ලෙන්සර් මේ හැම එකක්ම වගේ තියෙනවා. මේ තියෙන්නේ කොරියන් ස්කින් කෙයා තියෙන පැත්ත. ඒක වෙනම වෙන් කරලා තමයි තියෙන්නේ.
ගොඩක්ම ගියේ දුවට ඩයිපර්ස් එකෙන් අරගන්න. ඉතින් ඒක අරගත්තා. ඊළඟට ඉන්ටිමේට් වොෂ් එකක් අරගත්තා. ඒක හැමතැනම ගන්න නෑ පොඩි අයට. ඊට පස්සේ මම මෙන්න මේ BB ක්‍රීම් එක ගත්තා. ඒක පළවෙනි පාට තමයි ගත්තේ. මම ඊට කලින් ලොරොල් එකේ BB ක්‍රීම් එක අරන් තියෙනවා. ඉතින් මම දැනට මේක පාවිච්චි කරන මේ පොඩි BB ක්‍රීම් එකක් අරගත්තා. ඒත් එක්කම තමයි මම නේල් පොලිෂ් එකක් අරගත්තා. මේ මම ගාලා තියෙන කලර් එකෙන් තමයි ගත්තේ. ඔන්න මේ දෙක තමයි මට අරගත්තේ. මේ පහුවෙනිදා මට එදා කලින් දවසේ ඉතින් ලොකුවට වීඩියෝ කරන්න හම්බුනේ නැහැ. වීඩියෝ එකේ විනාඩි ගාන මදි නිසා මං හිතුවා ඉතින් පහුවෙනිදාත් වීඩියෝ කරනවා කියලා. මොකද පහුවෙනිදා තමයි අපි ග්‍රොසරි shopping කරන්න යන දවස. ඒක නිසා මං හිතුවා ඒකත් මේකටම එකතු කරලා වීඩියෝ එක අරන් එනවා කියලා. ඉතින් මේ රෝස් පාන් එක මම ළඟදි දවසක රෝස් පාන් හදද්දි ඉතුරු වෙලා තිබ්බ ඩෝ එකෙන් පොඩි ට්‍රේ එකට මේ විදිහට හදාගත්ත රෝස් පාන් ටිකක් හදිසි වෙලාවකට මට දවල්ට හරි එහෙම නැත්නම් රැට හරි ගන්න පුළුවන් රත් කරලා. ඉතින් ඒක නිසා මම මේ විදිහට තඹපු පාන් එක ෆ්‍රීසර් දාලා තියාගත්තා. මම දැන් මේ ලෑස්ති වෙන්නේ අවන් එකට දාලා දෙපැත්ත පොඩ්ඩක් රෝස් කරලා අරගන්න. ඉතින් කලින් දවසේ උයපු පරිප්පුත් තිබ්බා. චිකන් කරි එකේ හොද්ද ඉතුරු වෙලා තිබ්බා. ඉතින් ඒකත් මම ඔහොමම තියාගත්තා. ඊට පස්සේ මං සම්බෝලයක් හදාගන්නයි මේ යන්නේ. ඉතින් අද දවල්ට මේ ටික තමයි. දවල්ට කාලා ඉවර වෙලා පොඩි අයවත් මම ඉස්කෝල් එකෙන් ගෙනල්ලා දැන් මේ ලෑස්ති වෙන්නේ සුපර් මාකට් එකට යන්න. ඉතින් ඊට කලින් මම අවශ්‍ය කරන දේවල් ටික මේ විදිහට ලියා ගන්නවා. මේ සැරේ නම් මට ෆ්‍රිජ් එක, එතකොට පැන්ට්‍රි එක, ෆ්‍රීසර් එක කිසිම දෙයක් අස් කරගන්න හම්බුනේ නැහැ. මම හිතුවා දැන් මේ බඩු ටික ගෙනල්ලා ඉවරුනාට පස්සේ ඒ ටික අස් කරගන්නවා කියලා.
සුපර් මාකට් එකේ ඇතුලේ නම් වීඩියෝ කරේ නැහැ. මොකද අපි ආදි ටිකක් හවස් වෙලායි තිබුණේ. ඒක නිසා වීඩියෝ කරන්න ලොකු වෙලාවක් තිබ්බේ නැහැ. ඉක්මනටම බඩු ටික ගත්තා. මම පෙන්නන්නම් මොනවද ගත්තේ කියලා. ඉතින් ඊට කලින් හැමදාම වගේ මේ ටික මම ඉක්මනටම මේ සිවුරින් තියලා ඔයගලන්ට පෙන්නන්නම් මොනවද මම මේ මාසේ අරගත්තේ කියලා. එළවලු වලට මම ගත්තා මෙන්න මේ හතු එක. අපිට මේ විදිහට තමයි මේවා ගන්න තියෙන්නේ. කියන්නේ බර කිරලා මේ විදිහට පැකට් කරලා තියෙන්නේ. ඉතින් ඒකෙන් එකක් ගත්තා. ඊළඟට මෙන්න මේ බැසිලිකෝ පැලේ ගත්තා මම. කොහොමත් මම රස්නේ කාලෙට මේ වගේ පැලයක් දෙකක් ගෙනල්ලා තියා ගන්නවා. සීත කාලේ නම් අපිට ලොකුවට ඉතින් පැල තියාගන්න අමාරුයි. ඉතින් මේ රස්නේ කාලේ දැන් පටන් ගත්ත නිසා මම එකකින් එකක් අරගත්තා. ඊළඟට මෙතන තියෙනවා බ්ලූබෙරි එකක්. වෙනදාට ලොකු බොක්ස් එක තියනවාද තිබ්බේ නැහැ. මේ පොඩි එක තමයි තිබ්බේ. මම එකකින් එකක් අරගත්තා. ඊට පස්සේ තියෙනවා මෙලෝනි. මෙහි කියන්නේ මෙලෝනි කියලා. ඒක පළතුරක්. මේකෙන් මම එකක් අරගත්තා. පළතුරු නම් ගොඩාක් ಜಾති ගත්තේ නැහැ. ඊළඟට මෙතන තියෙනවා ලෙමන්. මේ වගේ බෑග්ස් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් කිරලා අර ගන්නත් පුළුවන්. මම ඉතින් මේ ලොකු බෑග් එකක් තමයි අරගත්තේ. ඊළඟට ගත්තා ඉඟුරු ටිකක්. මේවා නම් කිරලා ගත්තේ. පැකට් කරපුවක් තියෙනවා බර කිරලා ටැග් එක ගහලා එහෙම ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේ විදිහට අපිට තෝරලා කිරලා ගන්නත් පුළුවන්. ඊළඟට පෙයාස් ටිකක් අරගත්තා. මේකෙන් අමුගෙඩි දෙකක් වගේ ටිකක් ඉදිච්ච තුනක් අරගත්තා. මේ පෙයාස් වර්ගත් ගොඩක් තියෙනවා මෙහි ඉතාලියේ. වර්ග 3-4ක්ම තියෙනවා. ඉතින් ඒ වලින් මම එක જાතියක් අරගත්තා. අපේ දුව කැමති කන්න. ඉතින් අනිත් පළතුරු වර්ග නම් ගෙදර තිබ්බා. ඊළඟට මේ පොඩි වට්ටක ගෙඩිය අරගත්තා. එළවලු වලට හතු එකයි මේ වට්ටක එකයි තමයි අරගත්තේ. ගොඩක් එළවලු ಜಾති තිබෙන්නේ නැහැ. ඉතින් ඒක නිසා ඊට පස්සේ මෙන්න මේ ක්‍රේප්ස් වලින් හදලා තියෙන පාන් කුඩු තවරලා තියෙන මේ පැකට් දෙක අරගත්තා මම. මේක කොහොමත් හැම මාසෙම වගේ අරගන්නවා පොඩි අයට. ඉතින් ඒගොල්ලෝ කන්න කැමති නිසා අනිත් එක තමයි හදිස්සි වෙලාවක හදලා දෙන්න පුළුවන්. එකෙන් මම පැකට් දෙකක් මේ විදිහට අරගත්තා. ඊළඟට ඩම්ප්ලින්ග්ස් ගත්තා. මම ගෙදර හදලා තිබ්බේ ඉවර වෙලා තිබ්බේ තව හදන්න ඕනේ. ඉතින් වෙලාවක් නැති නිසා මම මේ පොඩි පැකට් එකක් දැනට ගත්තා. ගොඩක්ම මේක මම කාලා බලන්න හින්දා තමයි ගත්තේ. මේකේ කිම්චි පෝක් තියෙනවා. ඉතින් ඒක නිසා මම එකෙන් එක පැකට් එකක් ගත්තා. ඊළඟට කිරි ගත්තා. මෙන්න මේ වගේ කිරි 6ක් තියෙන කේස් එකක් අරගත්තා. ඊළඟට තියෙනවා ආසියාගෝ කියන මෙන්න මේ චීස් එක. මේකත් නිතරම වගේ අපේ ගෙදර ගේනවා. ඉතින් එකකින් එකක් ගත්තා. ඊළඟට තියෙනවා ෆියෝරි ඩි ලාත්තේ. මේක මම ගත්තේ පීසා වලට. ඉතින් මේකේ කිලෝ එකක් තියෙනවා. සාමාන්‍යයෙන් මම මොසරෙල්ලා එහෙම ගන්නවා නම් කිලෝ එකක් අරගන්නවා. ගෙදර පීසා හදන නිසා. ඊට පස්සේ මෙතන තියෙනවා බස්තෝන්චිනි දි මෙර්ලුත්සෝ. ඒ කියන්නේ මේ ෆිෂ් ෆින්ගර්ස් තියෙන්නේ. මේකේ 30ක් තියෙනවා ග්‍රෑම් 900ක්. මේ ලොකු බොක්ස් එකක් තමයි මම අරගන්නේ. එතකොට ඉතින් ගොඩක් දවස් පාවිච්චි කරන්න පුළුවන්. ඒකෙන් මෙන්න මේ වගේ ලොකු එකක් අරගත්තා. ඊළඟට මෙතන තියෙනවා හැම් වර්ග දෙකක්. ගොඩාක් ಜಾති තියෙනවා සුපර් මාකට් එකේ.
අපිට මෙහි ගන්න පුළුවන් චීස් වර්ග එක එක හැම් වර්ග එහෙම. ඉතින් ಜಾති දෙකකින් මේ විදිහට කිරලා අරගත්තා. පැකට් කරපු ඒවත් තියෙනවා. එහෙම නැත්නම් අපිට කිරලත් ගන්න පුළුවන්. ඉතින් මේ ටික තමයි මෙන්න මෙතන තියෙන්නේ. ඊළඟට මස් වර්ග මාළු වර්ග ටික මෙතන තියෙනවා. මම ගත්තා ඉස්සු ටිකක් දැල්ලෝ ඒත් එක්කම කක්කුට්ටෝ ටිකක් අරගත්තා. මාළු ගෙදර තිබ්බා මම ඒක නිසා මාළු වෙන જાති මුකුත් අරගත්තේ නැහැ. මොකද ඊට පස්සේ ෆ්‍රීසර් එකේ දාන්න ඉඩ මදි නිසා මේ ටික තමයි මම අද අරගත්තේ. ඊළඟට මෙතන තියෙනවා টয়ලට් පේපර්. මේ වගේ ලොකු එකක් තමයි අරගන්නේ. ඊට පස්සේ හැම මාසෙම ගන්න බාස්මති එක තියෙනවා. ඊට පස්සේ මෙතන තියෙනවා බිත්තර 30 ලොකු කේස් එකක්. සමහර මාසවල අපිට අර බිත්තර 61 ගන්න නැහැ. ඉතින් මම මේ 31 එකක් අරගත්තා. ගෙදරත් තිබ්බ නිසා. ඊළඟට ඇමරිකන් සෑන්ඩ්විච් එකෙන් එකක් අරගත්තා. මෙතන තියෙනවා හොට් ඩොග් බන් එක. ඒකෙනුත් මම එක පැකට් එකක් අරගත්තා. ඊළඟට බේගල් තියෙනවා. බේගල් එකෙනුත් මම එක පැකට් එකක් අරගත්තා. ඉතින් ඊළඟට තියෙනවා මෙතන පොඩි අය උදේට කන දේවල් ටිකක්. ඉතින් මේ විදිහට ಜಾති දෙකකින් අරගත්තා මම. මොකද ලොකු එක්කෙනා කන්නේ මෙන්න මේ පෙන්නන එක. ඉතින් ඊළඟට මෙතන තියෙනවා මේක ටිකක් බිස්කට් එකක් වගේ. හැබැයි පාන් එකේ ෂේප් එකට තමයි තියෙන්නේ. එකෙන් එකක් ගත්තා. ඒකට කියන්නේ ෆෙත්තේ බිස්කොත්තාතේ කියලා. ඉතින් එකෙන් එකක් ගත්තා. ඊළඟට තියෙනවා සීනි. මට දුඹුරු සීනි එකක් ගන්න අමතක වුණා. ඉතින් මෙතන සුදු සීනි දෙකක් තියෙනවා. ඊළඟට තියෙනවා කොකෝ පවුඩර් එකක්. ඒකිනුත් මම එක බොක්ස් එකක් අරගත්තා. මොකද ගෙදර ගෙනල්ලා තිබ්බ එක ඉවර වෙලා තිබ්බේ. ඊට පස්සේ මේක මම දැන් දැකලා අරගත්තේ පාටි කප්ස් කියලා තිබ්බා. මේකේ මැද්දට ෆිලින් එකක් කැමති ෆිලින් එකක් දාලා කන්න පුළුවන් පාටිස් වලට තියන්න පුළුවන්. ඉතින් try කරලා බලන්න. ඒක ගත්තා. ඊළඟට පොඩි අයට බිස්කට් එකක් ගත්තා. ඊට පස්සේ මෙතන චිප්ස් වර්ග ටිකක් තියෙනවා. ඒකෙනුත් ටිකක් ගත්තා. මේක නම් ගත්තේ පොඩි අයට. මේ ලොකු බෑග් එකේ පොඩි බෑග්ස් 6ක් තියෙනවා. ඉතින් හදිස්සියට එළියට යන වෙලාවට පාක් එකකට එහෙම යද්දි ගෙනියන්න පුළුවන්. ඊළඟට ලුණු ගත්තා. මෙතන ලුණු කුඩු පැකට් දෙකක් තියෙනවා. ලුණු කැට එක පැකට් එකක් තියෙනවා. ඊළඟට ජූස් තියෙනවා. ජූස් මේ වගේ 6 ලොකු බොක්ස් දෙකක් ගත්තා මම. එක පුතාට ලන්ච් බොක්ස් එකකට නැත්තම් අපි එළියට යන වෙලාවට එහෙම අරන් යන්න හින්දා තමයි මම අරගෙන ආවේ. ඉතින් ඔන්න පාස්තා වලට මම ගත්තා මෙන්න මේ පාස්තා එක. ඒත් එකම තමයි අපි වෙනතර ගන්න පාස්තා බ්‍රෑන්ඩ් එකේ මෙන්න මේ පෙන් එක තිබ්බේ නැහැ. ඉතින් ඒක නිසා මම වෙන බ්‍රෑන්ඩ් එකකින් මේ විදිහට පැකට් දෙකක් අරගත්තා. මොකද අද සුපර් මාකට් එකේ ඒගොල්ලෝ එක එක ඒ කියන්නේ කලින් තිබ්බ විදිහ නෙමෙයි දැන් ඔක්කොම අස් කරලා තාමත් අස් කරන ගමන් තිබ්බේ. ඉතින් හොයාගන්න ටිකක් අමාරුත් වුණා. ඊළඟට කුකින් ක්‍රීම් තියෙනවා. මෙතන මම දෙකක් අරගත්තා. මට පොඩි රෙසිපි එකකට ඕන. ඊළඟට මෙතන තියෙනවා කෝන්. මේක තම්බලා තියෙන්නේ මේ විදිහට ටින් කරලා අපි සැලඩ් වලට එහෙම අරගන්නවා. හැම මාසෙම ගන්නවා වගේ මම ගත්තා සැමන් ටින් 3ක්. ඊළඟට මෙතන තියෙනවා ඔයිල් එකක්. ඊට පස්සේ නුතෙල් එකක් ගත්තා. සාමාන්‍යයෙන් මේක මාසෙකමාරක් දෙකක් වගේ පාවිච්චි කරන්න පුළුවන්. ඊළඟට තියෙනවා පළතුරු කප් ಜಾති දෙකකින් මේ විදිහට ගත්තා මම. ඊට පස්සේ මෙතන තියෙන්නේ පළතුරු මේ කෑලි පොඩි පොඩියට කපලා තියෙනවා. මේක ගත්තා මම පළතුරු කේක් එකක් හදන්න. ඊළඟට ජින්ජර් බියර් මේ වගේ ටින් 6ක එකක් ගත්තා. කොහොමත් ඒක මං ගිය මාසෙත් අරගත්තා. ඊට පස්සේ මෙතන තියෙනවා පේස්ටෝ එක. ඒකෙනුත් බෝතල් දෙකක් ගත්තා. ගිය මාසේ ගත්ත එක ඉවරයි. ඊළඟට මෙතන ටූනා තියෙනවා. ටූනා එකත් හැම මාසෙම වගේ 12ක් අරගන්නවා. ඊට අමතරව ඉවර වුණොත් මම ඉතින් ළඟ සුපර් මාකට් වලින් අරගන්නවා. ඉතින් ඊට පස්සේ ගත්ත පාන් පිටි එකක්. මේක කිලෝ 5 එකක්. පොඩි පැකට් ගන්නවට ඇත්තටම ලොකු එකක් ගන්න එක ලේසි.
හැබැයි මේකට ලොකු බොක්ස් එකක් අරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා වොෂින් මැෂින් එකට දාන්න මේක සුවඳ එන්න දාන ලික්විඩ් එකක්. මම එකකින් එකක් අරගත්තා. මොකද ගෙදර තිබ්බ එක ඉවර වෙලා තිබ්බේ. ඒක නිසා මම එකක් අරගත්තා. ඊළඟට පොඩි අයගේ බොඩි වොෂ් එක අරගත්තා. එයාලා පොඩි කාලේ ඉඳලම මම මෙන්න මේ කික්කෝ බ්‍රෑන්ඩ් එකේ බොඩි වොෂ් එක තමයි පාවිච්චි කරන්නේ. ඊළඟට චීෆ් එකේ මේ වගේ තියෙන ක්‍රීම් එක අරගත්තා. මේක කිචන් එක ක්ලීන් කරන්න එහෙම පාවිච්චි කරනවා. ඊළඟට ෆැබ්‍රික් සොෆ්ට්නර් ගත්තා පොඩි අයට. අපිට ගෙදර එකක් තියෙනවා බෝතලයක්. ඒක නිසා පොඩි අයට මම එකක් ගත්තා. ඊළඟට වොෂින් මැෂින් එකට දාන මෙන්න මේ ඇඳුම් හොදන්න පාවිච්චි කරන ලික්විඩ් එක. මේක ලිටර් 5 ලොකු එකක්. ඒකෙන් මම එකක් අරගත්තා. ඊට පස්සේ තියෙනවා පිඟාන් හොදන්න පාවිච්චි කරන සබන් එක. ඒකිනුත් මම එක ලොකු බෝතලයක් ගත්තා. ඊට පස්සේ ඩියෝ එකක් අරගත්තා. ගෙදරක් තිබ්බා. ඉතින් තව එකක් අරගත්තා. ඊළඟට පාස්තා හදන්න පාවිච්චි කරන සෝස් එක. මෙන්න මේ බ්‍රෑන්ඩ් එකේ එක තමයි ගන්නෙ. එකෙන් 3ක් අරගත්තා. ඊට පස්සේ තියෙනවා මෙතන ඔලිව් ඔයිල් එක. ඒකිනුත් එකක් ගත්තා. ඒත් එකම තමයි ටොමැටෝ සෝස් එකක් අරගත්තා. ওই ටික තමයි මම මේ මාසේ අරගත්තේ. ඉතින් මේ මාසේ කියන්න බෑ. අවශ්‍ය කරන දේවල් ලියලා මම අරගත්තේ. ඉතින් හැම මාසෙම වගේ ඉවර වෙන විදිය බලලා ඊටු දේවල් ටික අරගන්න ඕනේ. ඉතින් ඔන්න ওই දේවල් ටික තමයි මම ගත්තේ. මම හිතනවා ඔයගොල්ලෝ අද මගේ වීඩියෝ එකට කැමති වෙන්නේ නැති කියලා. කැමති නම් ලයික් එකක් දාලා කමෙන්ට් එකක් දාගෙන යන්න. එහෙනම් ඉතින් ගිහින් එන්නම්. බයි.